ජපන් භාෂාව සරලව ඉගෙන ගනිමු. 11 වෙනි කොටස තමයි ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ. අද අපි ඉගෙන ගන්නේ නී නිපාතය ගැන. ඉතින් අපි මුලින්ම බලමු නී නිපාතයේ භාවිත. සිංහල භාෂාවේදී ගොඩක් වෙලාවට මේ ට වෙත කියන අදහස තමයි මේ නී නිපාතයෙන් කියවෙන්නේ. ඒකේ වාක්‍ය රටාව තමයි ප්ලේස් එක. ඒ කියන්නේ ස්ථානයට නී නිපාතය යොදලා ඊට පස්සේ verb එක එහෙම නැත්නම් ක්‍රියාව යොදනවා. උදාහරණ වාක්‍යයක් බලමු. ගක්කෝ ni ikimasu. ගක්කෝ කියන්නේ පාසල, නී නිපාතය යෙදලා තියෙන ස්ථානයට පස්සේ ඉකිමස් කියන්නේ ක්‍රියාව. එහෙනම් ගක්කෝ ni ikimasu කියන්නේ පාසලට යනවා කියන අදහස. ඊළඟට නිහොන් ni kimashita. ජපානයට ආවා. නිහොන් කියන්නේ ජපානය, නී නිපාතය යෙදලා තියෙනවා kimashita. අතීත කාල ක්‍රියාව ආවා කියන අදහස. එහෙනම් නිහොන් ni kimashita. ජපානයට ආවා. ඊළඟට heya ni hairimasu. heya කියන්නේ කාමරය, නී නිපාතය යෙදලා hairimasu ඇතුල් වෙනවා. කාමරයට ඇතුල් වෙනවා. heya ni hairimasu. ඊළඟට වේලාව කියන්නේ ක්‍රියාවක් කවද්ද මොන වෙලාවටද වෙන්නේ කියන්න මේ නිපාතය භාවිතා කරනවා. එතනත් සිංහල වල ට කියන අදහස තමයි භාවිතා වෙන්නේ වේලාව සම්බන්ධව. වාක්‍ය රටාව ගත්තොත් වේලාව හරි දවස් හරි දාලා නී නිපාතය දාලා ක්‍රියාව දාන. උදාහරණ shichiji ni okimasu. වේලාව තමයි shichiji 7 කියන අදහස. shichiji ni okimasu 7ට නැගිටිනවා. ඊළඟට nichiyoubi ni aimasu. එතකොට මෙතන දවස නිචියෝබි ඉරිදා. දවසට පස්සේ නී නිපාතය යෙදලා තිනවා. අයිමස් කියන්නේ හමු වෙනවා. නිචියෝබි ni aimasu. ඒ කියන්නේ ඉරිදාට හමු වෙනවා කියන අදහස. ඊළඟට කිසියම් කෙනෙක් ඉන්නවා නැත්නම් යම් දෙයක් තියෙනවා කියන්නත් නී නිපාතය භාවිතා වෙනවා. මෙතනදී වාක්‍ය රටාව තමයි ස්ථානයට නී නිපාතය දාලා noun එක ඊට පස්සේ ගා නිපාතය ඉමස් අරිමස්. උදාහරණ වලට මතක ඇති ගා නිපාතයේදී ඉමස් අරිමස් වලට ඉදිරියෙන් ගා නිපාතය යෙදෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එන උදාහරණයක් බලමු. heya ni neko ga imasu. එතකොට heya කියන්නේ කාමරය. එතකොට ස්ථානයට පස්සේ නී නිපාතය යෙදিলা තියෙනවා. heya ni neko ga imasu. කාමරයේ පූසෙක් ඉන්නවා කියන අදහස. ඊළඟට සුකුවේ no ue ni pen ga arimasu. එතකොට මේසේ උඩ පෑනක් තියෙනවා. එතකොට මේසේ උඩ මේසය කියන අයිතිය හංගෙවෙන හින්දා නෝ නිපාතය භාවිතා වෙලා තියෙනවා. සුකුවේ no ue ni pen ga arimasu. මේසය උඩ පෑනක් තියෙනවා කියන අදහස. ඊළඟට යම් දෙයකට ඒ කියන්නේ වාහනයකට හෝ ස්ථානයකට ඇතුල් වෙනවා කියන අදහසිනුත් භාවිතා වෙනවා. එතනදිත් වාක්‍ය රටාව වාහනයට හරි ස්ථානයට හරි නී නිපාතය දාලා verb එක. උදාහරණ basu ni norimasu. බස් එකට නගිනවා. එතකොට වාහනයට පස්සේ තමයි නී නිපාතය වෙලා තියෙන. බස් එකට නගිනවා. basu ni norimasu. ඊළඟට densha ni norimashita. මෙතන norimashita කියන්නේ අතීත කාල. densha ni දුම්රිය කියන එකට පස්සේ නී නිපාතය වෙලා තියෙන. densha ni norimashita. දුම්රියට නැග්ගා. ඊළඟට kiyoshitsu ni hairimasu. kiyoshitsu කියන්නේ පන්තිය. ඊට පස්සේ ස්ථානයට පස්සේ නී නිපාතය යෙදලා තිනවා. ඊට පස්සේ hairimasu කියන්නේ ඇතුල් වෙනවා. එහෙනම් kiyoshitsu ni hairimasu පන්තියට ඇතුල් වෙනවා කියන අදහස. එහෙනම් මේ පාඩම හොඳට බලලා ඔයත් නී නිපාතය යොදලා වාක්‍යයක් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එනකන් හැමෝටම bye bye sayonara.